උදේ ගෙදර වැඩ ටික ඉවර කරලා මම දැන් ලෑස්ති වෙන්නේ ඇවිදින්න යන්න. සමර් එකටත් වඩා වින්ටර් එකේ UV වැඩි කියන නිසා ඉතින් සන්ස්ක්‍රීන් ගන්න නම් අමතක කරන්නේ. ඔන්න ඉතින් මම ලෑස්ති. දැන් ඉතින් අයියවයි මල්ලිවයි ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ. ආනස් එකේ සද්දය ඇහෙනකොට අයියා නම් හරි ආසයි. හැබැයි මලයා ඇවිදින්න ආසයි. ඒ වුණාට ලෑස්ති කරවන්න යනකොට කොහේ හරි හැංගෙනවා. අද නම් හැංගෙන පාටක් නෑ හැබැයි. අයියා දැන් වයස නිසා එයාගේ ඇස් පෙනීම හරි අඩුයි. අඩුයි කිව්වට පේන්නෙම නැති තරම්. ඇත්තටම එයා අයියා කිව්වට දෙන්නගේ වයස පරතරය අවුරුදු 10ක් විතර වෙනවා. මම ගෙදරින් එළියට යන හැම වෙලාවකම එයාලා තනියම තියලා යනවා නම් අයියා පුටුවේ හිටියොත් බිමින් තියලා තමයි යන්නේ. මට එකම එක දවසක් ඒක අමතක වුණා. මම ගෙදර එද්දී එයා පුටුවෙන් පහළට වැටිලා. ඉතින් මේ දවස් ටිකේ ඇවිදිනකොට පිටිපස්සේ කකුල් දෙක ටිකක් දෙපැත්තට යනවා. ඉතින් වෙට් කිව්වේ නම් පුළුවන් තරම් රෙස්ට් කරන්න දෙන්න එතකොට හරියයි කියලා. ඉතින් මම එදා ඉඳලා දිගටම වගේ ඇවිදින්න ගියේ එයාව වඩාගෙන. දැන් නම් ගොඩාක් දුරට හොඳයි ඒත් තවමත් එයාව වඩාගෙන තමයි වැඩිපුර ඇවිදින්නේ. පොඩි දුරක් ඇවිද්දනවා මොකද එයාට ඒක හොඳ නිසා නැත්තම් වැඩි හරියක් යන්නේ එයාව වඩාගෙන.
දෙන්න හොඳ ගානට පැහිලා ඉන්නේ. පහින තැන එනකොට හොඳට දන්නවා. එහෙම යනකොට මටත් මහන්සි නිසා මගදී විනාඩි 10ක් 15ක් විතර අපි තුන්දෙනාම ඉඳගෙන ඉන්නවා. වටපිට ඈතට යනකම් පේනවා, ඈතින් හිම කඳුත් පේනවා. ඉතින් මම හරි කැමතියි මෙතන ඉඳගෙන ඉන්න. කොහොමත් දවසට පැය දෙකක් විතර අපි තුන්දෙනා මේ විදිහට එළියේ ඉන්නවා. ඉතින් ගෙදර ගියාම මහන්සි ඇරලා ටික වෙලාවකින් දවල් පොඩි දෙයක් කන්න දුන්නම ඒක කාලා මාස ගාණක් නිදි මැරුවා වගේ තමා දෙන්න නිදිය ගන්නෙ. ගේ ඇතුලේ තියලා තියෙන පැලවලින් දෙකක් ටිකක් වැවිලා වැඩි. ඒක නිසා එකෙන් අතු දෙකක් කපලා වෙන පෝච්චි දෙකකට දාන්න ඕන කියලා ටික දවසක ඉඳලා හිත හිටියා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ ඒක හදලා දාන්න. කොහොමත් අද මයිලෝ කන වල්වල ඇට ටිකකුත් පැලවෙන්න දාන්න ඕන. එක පෝච්චියක් පරණ වෙන්න කලින් තව එකක් දැම්මම කලින් හදපු එක පරණ වේගෙන එනකොට ඊගාවට දාලා තියෙන එක පැලවෙනවා. වල් ගොඩක් දලු කාලේ තමයි යා කන්න කැමති. ටිකක් හරි මෝරපුවාම කන්න කැමති නෑ. මම කරන හැම වැඩකටම කූරු ගහන මගේ ඇසිස්ටන්ට්. වෙලාවකට නම් ගුටියක් දීලා පන්නන්නත් හිතෙනවා. දැන් ඉතින් රෑ කෑම හදන්නයි යන්නේ. අද මම හදන්නේ ජැපනීස් හැම්බර්ගර්. මම මේක හදන විදි දෙකක් තියෙනවා. අද හදන්නේ ගොඩක් පරණ ජපන් අය හදන විදිහට. මේකට මින්ස් මීට් ගන්නකොට භාගයක් බීෆ් භාගයක් පෝක් තියෙන එකක් තමයි ගන්න ඕන. මේක අපිට මාකට් එකෙන් ගන්න පුළුවන්. මේකට මම කොබෝ පොඩිවට කපලා බීලුණු චොප් කරලා ගම්මිරිස් කුඩු ටිකක් දාලා මිසෝ හැඳි එකමාරක් විතර දානවා. පරණ ජපන් අය හැම දෙයකටම වගේ ඉතින් මිසෝ දානවනේ. මේ විදිහට හදපුවාම මේකට සෝස් හදන්න ඕනේ නෑ.
ඔක්කොම එකට දාලා හොඳට අනන්න ඕන. මම මේක ෆ්‍රයි කරනකොට තෙල් පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මස්වල තෙල් වලින්ම තමයි බැදෙන්න අරින්නේ. හැමදාම වගේ කෑම හදන්න ලෑස්ති කරලා තියලා දුව එකගෙන එන්න ස්ටේෂන් එකට ගිහින් ඇවිත් තමයි කෑම හදන්නේ. මේකට කියන්නේ නුක්කමිසෝ කියලා. මේක හදන්නේ හාල්වල නිවුඩු වලින්. ඇත්තටම මේක මම හදපු එකක් නෙමෙයි. මේක මාකට් එකේ ගන්න තියෙනවා. මේකට මම ඊයේ දැම්මේ ජැපනීස් වලින් කබු කියන රාබු වලයක්. කෑම හදලා ඉවර වෙගෙන එනකොට මහත්තයාත් ආවා. ඉතින් අපි දැන් කෑම කන්නයි යන්නේ.